සුබ දවසක් සියලුම දෙනාට. අද වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට ගෙනාවේ ක්ලෑම්ප් එකක් මේන් ලයින් එකකට කනෙක්ට් කරගන්න විදිහයි. ඉතින් බලමු මේක කොහොමද කරගන්නේ කියලා. අපි මේ විදිහට ක්ලෑම්ප් එක ගත්තට පස්සේ මේකේ තියෙනවා මේ විදිහට රබර් වොෂර් එකක්. මේ වොෂර් එක අනිවාර්යෙන් මෙන්න මේ කාණුවයි කොටසට දාගන්න ඕන. එහෙම නැති වුණොත් වතුර ලීක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ ලැටරල් ලයින් එක එන කෙලින් තියාගෙන තමයි මේ ඇන ටික තද කරගන්න ඕන. මේ ඇන තද කරගන්න කොටත් උඩු ඇන ටික සහ මේ යට පැත්තේ තියෙන ඇන ටික එක විදිහකට තමයි තද කරගන්න ඕන. මොකද මේ එහෙම නැති වුණොත් එක පැත්තකින් මේක හරියට ෆිට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේක අපි ඇන ටික තද කරනකොට සමානව තමයි ඇන ටික තද කරගන්න ඕන. හරි ඉතින් මේ විදිහේ ක්ලෑම්ප් එකේ ඇන ටික තද කරගෙන ඊළඟට අපිට තියෙන්නේ මේන් ලයින් එක සිදුරු කරගන්න. ඉතින් එතනදී අපි මේ ක්ලෑම්ප් එකේ ට්‍රේඩ් ඩැමේජ් වෙන්නේ නැති විදිහේ හෝල්සෝ කට්ටක් භාවිතා කරගන්න ඕන. අපි මෙතනදී භාවිතා කරන්නේ මිලිමීටර් 15 හෝල්සෝ එකක්. මේ විදිහට මේ මේන් ලයින් එක අපි සිදුරු කරගන්නවා. හරි ඉතින් මේන් ලයින් එක විදගෙන ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මේ SM කනෙක්ටර් එක කනෙක්ට් කරගන්න. මේක අපි මේ විදිහට ටෙට් සීල් වලින් හොඳට උතාගෙන තියෙනවා. ඊට පස්සේ තමයි අපි මේක මේ ට්‍රේඩ් වලට කනෙක්ට් කරගන්නේ. හරි ඉතින් දැන් අපිට තියෙන්නේ ලැටරල් ලයින් එක කනෙක්ට් කරගන්න. ඊට කලින් මේ පයිප් ක්ලිප් එක අපි SM එකට දාගන්න ඕන. SM එකට දාගන්නකොට මේ කුඩා පැත්ත තමයි SM එක ඇතුළට දාන්නේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට ලැටරල් ලයින් එක මේ SM එක ඇතුළට දාගෙන ක්ලිප් එක පහළට අදින ගමන් තමයි තද කරගන්න ඕන. එන්න මේ විදිහට.